පැල්මඩුල්ලේ පුංචි ඉස්කෝලෙකින් ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත් වෙලා කොළඹ ආනන්ද විද්‍යාලයට එන පුංචි ඉසුරුට ලැබුණේ අභියෝග ගොඩක්. එයා ජීවිතේ කොළඹ ආපු පළවෙනි වතාව ඒ. මම කොළඹ ගැන දැකලා තිබුණේ නැහැ. කොළඹ ඇත්තටම කිසිම දෙයක් දන්නේ නැහැ. නතර වෙන්න උනේ දෙමටගොඩ පුංචි බෝඩින් කාමරයක. පවුලේ හැමෝගෙම වෙන් වෙලා කොළඹ ගෙවන මේ ජීවිතයට සද්ද හටම සමුදීලා ගෙදර යන්න ඉසුරුට හිතිච්ච වාර අනන්තයි. ඒත් එයා ඒ ආසාව හිතේ තද කරගෙන හිටියේ අධ්‍යාපනයට තිබුණු තද බල කැමැත්ත හින්දා. එහෙම ආපු ගමනක අවසන් කඩයිම වෙන්නේ මොරටු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය. ඊළඟ අවුරුද්ද ඉසුරු වගේම එයාගේ බාල සහෝදරයා වෙච්ච පසන් පැල්මඩුල්ලේ ඉඳන් මේ බෝඩිමටම එන්නේ. එයාත් ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත් වෙලා කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුල් වෙන්න සුදුසුකම් ලැබපු හින්දා. කොළඹට එනකන් තනියෙන් එච්චර දුර බස් එකකවත් ඇවිල්ලා තිබ්බ කෙනෙක් නෙමෙයි. අයියට වඩා එක අවුරුද්දකින් බාලමේ මල්ලි අයියට වඩා ලොකු දක්ෂයෙක් වෙනවා. එයත් රාජකීය විදුහලෙන් මොරටු යන්න ඉහළින්ම සුදුසුකම් ලබන්නේ කොළඹින් 32 වෙනියා විදියට උසස් පෙළ සමත් වෙමින්. දිස්ත්‍රික් 32 ඉතින් අර කිව්වා වගේම අයියා දුන්න සපෝට් එකකින් තමයි ගොඩක්ම මේ රිසල්ට් එකට යන්න පුළුවන් වුණේ. බෝඩිමක නැවතිලා උයා පිහාගෙන තමන්ගේ සියලු වැඩ ටික කරගෙන තියෙන පුංචි දෙයක් කාලා මේ තැනට එන්න කාපු කට්ට කෙනෙකුට හිතා ගන්නත් බැරි එකක්. බෝඩින් ගාස්තු වෙනත් වියදම් හොයාගන්න ගෙදරට කරදර කරන්න ඒ දෙන්නටම හිත දුන්නේ නැහැ. අම්මලා තාත්තලාට මේ ඔක්කොම වියදම් දරන්න බෑ. ඒ හින්දාම මේ අපූරු අයියයි මල්ලි පරිගණක ක්‍රීඩා තරඟවලට ගිහිල්ලා තමන්ගේ එදිනෙදා වියදම් ටික හොයාගත්තේ අධ්‍යාපනයට බාධාවක් නොවන විදිහට. ඒක ලොකු චැලෙන්ජ් එකක් වුණා. මොකද පොඩ්ඩක් හරි අපි ට්‍රැක් එක පැන්නනම් මේවට ඇබ්බැහි වෙන්නත් ඉඩ තිබුණා. එහෙම වුණා නම් අපිට නතර වෙන්න සිද්ධ වෙන්නේ වෙනම තැනක. ගේම් එකට සල්ලි වියදම් කරන වෙනකොට අපි ගේම් එකෙන් සල්ලි හොයලා තිබුණා. මම හිතන්නේ ඒ ලෙවල්ට මාස 6ක් විතර යනකම්ම ගේම් ගැහුවා. අයියාගෙත් එහෙමයි මාත් එහෙමයි. ඉංග්‍රීසි බැරි ගමෙන් ආපු මේ කොල්ලෝ දෙන්න ආනන්දේ ඉංග්‍රීසි සාහිත්‍ය ත්‍යාගය දිනා ගන්නකොට ඉංග්‍රීසි කතා කරන එයාගේ යාළුවෝ සෙට් එක මේ දරුවෝ වෙනුවෙන් හදවතින්ම අත්පොලසන් දුන්නා. මම ඉංග්‍රීසි ඉගෙන ගත්තේ ෆිල්ම් වල සබ්ටයිටල් එක කටහඬ දිහා බලලා. ඒ තමා ගොඩක් දෙනෙකුට හිතා ගන්නවත් බැරි ගැම්ම. අයියා එහෙම කියනකොට මල්ලි TikTok වලින් A level combined maths ඉගෙන ගන්නවා. මම TikTok ඒ වගේ අර ෂෝට් වීඩියෝ ප්ලැට්ෆෝම් තියෙන ගොඩක් ඒ වගේ යූස් කරද්දි මගේ ඒ ෆීඩ් එකේ ගොඩක් වෙලාවට එන්නේ ඉගෙන ගන්න දේවල්. රාජකීය විදුහලේ උසස් පෙළ පන්ති තෑග්ග දිනා ගන්නවා. මාරම චරිත දෙකක්. අනේ හැමදාම වගේ ඉස්කෝලේ ගියා. ඒ කියන්නේ 12 වසරේ මගේ ඇටෙන්ඩන්ස් 100%ක් තිබ්බා. ඉතින් අද අයියයි මල්ලි දෙන්නම එකලා තමන් කට්ටක් කාලා ආපු ඒ අපූරු ගමන ගැන කතා කරන්න ජෙනුයින් ටොක්ස් වේදිකාවට ගොඩ වෙනවා. එමනම් යමු ඉක්මනටම පසන් එක්ක ඉසුරු හම්බ වෙන මේ ලස්සන කතාව එයාලගේම වචන වලින් අහගන්න. ආයවසර ඉඳන් කොන්ක්‍රීට් වනාන්තරයක හිටියට මේ කොන්ක්‍රීට් වනාන්තරයට මුල් දිවිසම ගන්නේ කොළඹින් ගොඩක් ඈත. රත්නපුර දිස්ත්‍රික්කේ පැල්මඩුල්ලේ. වැඩියෙන්ම ඉන්නේ කොළඹ ඉන්නද පැල්මඩුල්ලේ ඉන්නේ? වැඩිපුරම ඉන්න ආස මගේ ගමේ පැල්මඩුල්ලේ. ඒ කියන්නේ මට ඇත්තටම මේවට අපිට වඩා ඒවට අපිට ගොඩක් ලස්සනයි. ඒ වගේම අනිවාර්යයෙන්ම ඉතින් අම්මයි තාත්තයි ළඟ ඉන්න අපි හැමෝම කැමතියි. මගේ ප්‍රශ්නේ ප්‍රසංගෙම ඇහුවා. ගෙදර වගේ දැනෙන්නේ පැල්මඩුල්ලේ ඉඳන්. මෙහෙත් ගෙදරක තමයි ඉන්නේ. ඒකට ඇත්තටම මේ ගොඩක්ම එහෙ ඉන්නවට තමයි මම ගොඩක් ආස. දැන් මෙහෙ ඉද්දි උනත් මම මාසෙකට එක සැරයක් හරි පුළුවන් තරම් ගෙහෙ යන්න තමයි බලන්නේ. ඒ වගේම පොඩි කාලේ ඉඳලම අපි දෙන්න ඉස්කෝලේ ගියේ පැල්මඩුල්ලේ අම්මා ධර්මාලෝක එක අපි යනකොට නවෝදය විද්‍යාලය දැන් මේ වෙනකොට ඒක මහා විද්‍යාලයක් බවටපත් වෙලා. ඒ ලෙවල් කාලේ මම හිතන්නේ ඒ ලෙවල් වලට මාස 6ක් විතර යනකම්ම ගේම් ගැහුවා. අයියාගෙත් එහෙමයි මාත් එහෙමයි. ඒ වලට යම් කාලයක් යනකම්ම ගේම් ගහලා තියෙනවා. ගේම් එකේ අයිලන්ඩ් රෑන්ක් එකක් දාලා තියෙනවා. සාමාන්‍ය එදිනදා ප්ලේ කරනවා නෙමෙයි ගේම් එකේ අර ගොඩක් ටූර්නමන්ට්ස් අනම්මනම් වලට ගිහිල්ලා ඒකේ රෑන්ක්ස් දාලා තියෙන අයියමයි දෙන්නම්. ගේම් ගහන එක එතකොට ඒ ලෙවල් වල වැඩ වලට බාධාක් වුණේ නැද්ද? මෙහෙමයි අර ගේම් එක වුණත් අර බාධාවක් වෙන්නේ ඒකට ඇඩික්ට් වුණා. දැන් ඇඩික්ට් වෙනවා කියන්නේ දැන් සාමාන්‍යයෙන් ඔය හිතන්නකෝ ක්ලාස් කට් කරලා ගේම් ගහන ගොඩක් ළමයි යොමු වෙනවා. ඊට පස්සේ ගේම් එකේ එක එක දේවල් වලට සල්ලි වියදම් කරන්න තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් වලට අම්මලා තාත්තලාගෙන් සල්ලි ඉල්ලලා වද දෙදී තමන්ගේ නිින්ද නැති කරගෙන ගේම් එකකට යොමු වෙනවා කියන්නේ ඒකට තමයි ඇඩික්ට් වෙනවා කියන්නේ. ඉතින් එහෙම කරොත් තමයි ගේම් එක ඉගෙන ගන්න එකට නම් බාධාක් එන්නේ. දැන් අයියයි මයි දෙන්නගෙම එහෙම දෙයක් තිබ්බේ නෑ. ගේම් එකට සල්ලි වියදම් කරන වෙනකොට අපි ගේම් එකෙන් සල්ලි හොයලා තියෙනවා. මේ කොහමද? උදාහරණයක් මම මෙහෙම කියන්න. දැන් ඔයා හිතන ෆුට්බෝල් ටූර්නමන්ට් එකක් කියලා. ඒක ස්පෝර්ට් එකක් නේ. ඉතින් ඒ ෆුට්බෝල් ටූර්නමන්ට් එකක් දින්නාම ඔයාට සල්ලි හම්බෙන විදිහ පිළිබඳව ඔයාට අවබෝධයක් තියෙනවානේ. ඉතින් ඒ වගේ තමයි ගේම්ස් කියන්නේ e-sports, electrical sports. එතකොට
ඒවයි ටූර්නමන්ට්ස් තියෙනවා. ඒව දින්නාම සල්ලි හම්බ වෙනවා. ඒක ඇත්තටම ගොඩක් ප්‍රසිද්ධ දෙයක්. ගොඩක් මිලියන ගණන් සල්ලි හොයන ක්‍රීඩකයෝ ඉන්නවා ලෝකෙ මේ වෙනකොට. ඒතර ඒ දවස්වල කීයක් විතර හොයාගත්තා? ඇත්තටම ගණන් නම් හදලා නැහැ. සාපේක්ෂව ලොකු ගාණක් හොයලා තියෙනවා. ඔව් ගේම් වගේම තමයි අද කාලේදී සෝෂල් මීඩියා පැත්තත් ළමයින් ලොකු ප්‍රශ්නයක් කියලා තියෙනවා. කොහොමද ඒ කාලේ සෝෂල් මීඩියා එක්ක වැඩ කරේ? සෝෂල් මීඩියා ගත්තොත් ඉතින් සෝෂල් මීඩියාත් අර වගේ කරදරයක් වෙන්නේ නැහැ හරි විදිහට පාවිච්චි කරන්න. දැන් උදාහරණයක් විදිහට මම TikTok ඒ වගේ අර ෂෝට් වීඩියෝ ප්ලැට්ෆෝම් තියෙන ගොඩක් ඒ වගේ යූස් කරද්දි මගේ ඒ ෆීඩ් එකේ ගොඩක් වෙලාවට එන්නේ ඉගෙන ගන්න දේවල්. ඒක හින්දාම දැන් මැත්ස් පාර්ට් එකක් වුණත් මම අර ක්ලාස් එකේදී ඉගෙන ගන්න කලින් මේ ඒ වීඩියෝස් වල හොඳට 3D ඇනිමේෂන් දාලා හොඳට උගන්වන හින්දා මට අර පොඩි අවබෝධයක් තියෙනවා මේ උදාහරණ අවකලනය වගේ දෙයක් ගත්තොත් මේ ඒකේ අර වීඩියෝස් වල පෙන්නන හින්දා මට මේ අවබෝධයක් තියෙන ක්ලාස් එකට යන්න කලින් මේ අවකලන කියන්නේ මේකේ යූසර්ස් මෙහෙමයි මේක පාවිච්චි කරලා කරන්න පුළුවන් දේවල් මෙහෙමයි එතකොට ඒක වැදගත් වෙන්නේ කොහොමද වගේ අවබෝධයක් තියෙන හින්දා ක්ලාස් එකට ගිහලා ඉගෙන ගද්දි ඇත්තටම මට ලේසියි අර TikTok එක ගුණත් අර ඒ වගේ වීඩියෝ එකක් දෙකක් සර්ච් කරලා බලද්දි දිගටම අපිට සජෙස්ට් වෙන්නේ ඒ වගේ වීඩියෝ. ඉතින් ඒ දේවල් වලට පාවිච්චි කරපු හින්දා අර සෝෂල් මීඩියා කියන එක ලොකු බාධාවක් වුණේ. එතකොට අර පැය 4ක් 5ක් 6ක් වගේ මේ දවසකට පාවිච්චි කරන කෙනෙක් නෙමෙයි දැන්. ඔය වගේ වීඩියෝ එකක් දෙකක් බැලුවාම මේ බාධාවක් වුණේ නැහැ. ඉස්සරහට මොකද මොකක්ද ඉගෙන කියන්නේ? මම ගොඩක්ම සෝෂල් මීඩියා පැත්ත පාවිච්චි කරපු කෙනෙක්. මල්ලි ගත්තොත් එහෙම ගොඩක් දුරට සෝෂල් මීඩියා වලින් ඒ වගේ වැඩ ගත්ත කෙනෙක්. මම සෝෂල් මීඩියා වලට මට ඇත්තටම තිබ්බේ ඒ කියන්නේ අර මට ෆිසිකලි දේවල් දකින්න තියෙනවා. කියන්නේ දැන් මගේ පාඩම් කරන දන ගත්තොත් මගේ බිත්තිය වටේටම මම ඒ කියන්නේ ෂෝට් නෝට් හදලා විෂන් බෝඩ් එක ලොකුවට ගහගෙන ඊළඟට මට අනිවාර්යයෙන්ම දැන් මොකක් හරි අවිදම එක්සෑම් එකක් කියන ඊළඟ දවසේ මට මේ ටික බලන්න ඕනේ. ඒ ටික බලාගෙන එහෙම තමයි මම එක්සෑම් එකට ගියේ. දැන් මල්ලි ගත්ත තාත් වශයෙන්ම වෙනස්. මල්ලිගේ ඩෙස්ක් එකේ වටේ ගොඩක් ක්ලියර්. කිසිම දෙයක් නැහැ බිත්තිය වල. ඒ කියන්නේ එයා අර එක දෙයක් දැක්කොත් එයාට ඒක ඔලුවට දාගන්න පුළුවන්. දැකලා ඒක එයාට ඊළඟට ආය මතකෙන් පාවිච්චි කරගෙන යන්න පුළුවන්. ඒක හොඳටම බලා ගන්න පුළුවන්. දැන් අර කිව්වා වගේ අයියාගේ මේසේ බිත්ති වටේ බැලුවොත් ඊට පස්සේ මගේ මේසේ බිත්ති වටේ බැලුවොත් මගේ මේසේ වටේ බිත්ති ඔක්කොම හිස් වෙනකොට අයියාගේ තනිකරම අර ලොකු ෂෝට් නෝට් උදාහරණයක් විදිහට අර ඕගැනික් ප්‍රතික්‍රියා ෂෝට් නෝට්ස් ගොඩක් ගහලා තිබ්බ බිත්ති වල ඒක අයියාගේ බිත්තිය මේක මගේද අයියයි මම එකත්තොත් ඉතින් මේ පැත්තෙන් වෙනස්. ඉසුරු අයියා 6 වසරේ තමයි කොළඹට එන්නේ. පසනුත් 6 වසරේ තමයි කොළඹට එන්නේ. 6 වසරේ ඉඳන්ම අයියා එල්ව කරන ගම්ම අයියා වැඩ කරන විදිය පසන්ට පේනවා. ඒ අයියා වැඩ කරන විදිහත් එක්ක ඒකෙන් ඔයා ගත්ත දේවල් මොන හරි තියනවාද? ඇත්තටම ගොඩක් අඩුපාඩු තිබ්බා මේ අයියාගෙන් දැනගත්ත දේවල් තිබ්බේ ඒවා ගොඩක් දේවල් හදාගත්තේ අයියා කරපු දේවල් හින්දා මං ඒ ලෙවල් ජීවිතේ ටික ගැන විතරක් කියන්නම්. ඉතින් ඒ ලෙවල් වලට උනත් දැන් අයියා තමයි මුලින්ම ඒතර අයියට මුලින්ම මේ ලෙවල් කරන්න හම්බෙන්නේ. ඒතර අයියා එක එක ක්ලාස් වලට ගිහිල්ලා මේ ඒවා බලලා හොඳ ක්ලාස් එක මොකක්ද කියලා තෝරගෙන එහෙම තමයි මේ වුනේ. ඉතින් ඒකින්ද අර මට ප්‍රශ්නයක් වුණේ මං අර මුලින්ම අභියෝගයට මුහුණ දෙන්නේ මම නෙමෙයි අයියා මුහුණ දීලා මේ එයා හොඳ ක්ලාස් ටික තෝරගෙන වැඩ කරන්න ඕනි කොහොම විදිහේ ඔක්කොම එයාට අර අවබෝධයක් තියෙනවා. ඒතකොට අපි පවුලේ අයට ගත්තොත් ඒකින්ද මේ අර අයියට තරම්ම අභියෝග මට තිබ්බේ නෑ. ඒ වුණාට මේ අර අයියා කියන දේ අහන්න නැතුව ඉඳලා තමයි ගොඩක් අර මටත් ඒ ලෙවල් මුල් කාලේ ලකුණු අඩු වුණේ. දැන් අයියා කිව්වා දැන් පුස්සලසෙක් ක්ලාස් එකට උනත් අයියා මුලින්ම ආවා. අයියා ඇවිල්ලා මටත් කිව්වා මේ ක්ලාස් එකට එන්න කියලා. මාත් ගියේ මුලින් ෆිසික්ස් වල ගෲප් ක්ලාස් එකකට මේ ඉතින් අයියා එන්න කිව්වටත් මම අර අයියා කියන දේ අහන්න නැතුව නිකන් හිතුවා මට මේ ක්ලාස් එකට ගිහිල්ලා ගොඩ යන්න පුළුවන් මේ ගෲප් ක්ලාස් එකට ගියාම ඇති කියලා. ඉතින් පස්සේ අර මටම තේරිලා පස්සේ තමයි මං ආයේ. ඒකින්ද අර අයියා ගොඩක් දේවල් කියලා දුන්නා. ඒතර මම අහපු නැති හින්දා තමයි මටත් ඒ ලෙවල් මුල් කාලේ අර අවුලක් වුණා නම් උනේ. ඔව් ඉස්සරහට මුලින්ම පන්ති තනියෙන් තමයි තෝරගත්තේ. ඒක තනියෙන් මුලින්ම පන්ති තෝරගනිද්දි මොන වගේ අභියෝගයක්ද තිබ්බේ? ඇත්තටම මේක මම කලින් අපි අපේ වීඩියෝ එකේදී අපි කතා කරලා තියෙනවා මේ මට මේ අර අපේ ඉස්කෝලේ සර් කෙනෙක් අභියෝගයක් දුන්න එකක් වගේ එකක් වුණා. ඒ කියන්නේ මේ මට මේ සබ්ජෙක්ට් එක කරගන්න බැරි වෙයි වගේ තත්ත්වයක්. ඉතින් ඒත් එක්කම තමයි මට ලකුණු අඩු වෙලා මං හතර අතේ පන්ති හොයන්න ගත්තේ. ලොකු අයිඩියා එකක් තිබුණා. මම කුසල් සර් ගැන අහලා තිබුණා. ඒ වුණාට මම පන්ති ඇවිල්ලා තිබුණේ නැහැ කවදාවත්. ඊට පස්සේ මගේ යාළුවෙක් කරා තමයි මම මේ පන්ති හොයාගන්නේ. අර එහෙම try කරලා හොයාගත්ත පන්ති කීපයකට තමයි මං ගියේ. එතකොටත් මගේ අවුරුද්දකට වැඩි ගත වෙලා ඉවරයි ඒ ලෙවල් ජීවිතේ. ඊට පස්සේ මේ පන්ති ටිකට ගිහීම මට මල්ලිව යවන්න පුළුවන් කමක් තිබ්බා. මොකද මම අනිවාර්යෙන් දන්නවා මේ පන්ති වලින් වැඩක් ගන්න පුළුවන් කියන එක. එහෙම තමයි මේ පන්ති තෝර ගැනීම සිද්ධ වුණේ. Taman වෙච්ච අඩුපාඩුව මල්ලිට වෙන්න දුන්නේ නැහැ කොයි වෙලාවකවත්. නෑ අනිවාර්යයෙන්ම දැන් මල්ලිට පාත් එක හදලා දීලා තියෙන්නේ වැඩ ටික කරගෙන යන්න විතරයි. දැන් ඒ ලෙවල් රිසල්ට් එන දවසේ ගැන කතා කරොත් මගේ රිසල්ට් ආව දවසේ මේ මම දිස්ත්‍රික් 205
ඒත් මට වරුට යන්න chance එක හම්බ වෙනවා. දැන් මගේ රෑන්ක් එක ඉලක්කම් 3 රෑන්ක් එකක්නේ. මල්ලි කිව්වා මේ ඒක ඉලක්කම් 2කට ගේනවායි කියලා. දිස්ත්‍රික් 32 ඉතින් අර කිව්වා වගේම අර අයියා දුන්න සපෝට් එකකින් තමයි ගොඩක්ම මේ රිසල්ට් එකට යන්න පුළුවන් වුණේ. ගෙදරිනුත් ලොකු සපෝට් එකක් හම්බුණා. ඊටත් වඩා අයියාගේ දුන්න සපෝට් එක තමයි මට වැටින්නේ. මොකද හරි ක්ලාස් 3ක් තෝරගන්නවා කියන්නේ මේ ලෙවල් ජීවිතයේ සාර්ථකත්වය රඳාපවතින ලොකු සාධකයක්. ඉතින් ඒකට මට ගොඩක් උදව් වුණේ අයියා. ඔව් ගෙඩක් ගෙවල් දෙමව්පියෝ කැමති තමන්ගේ දරුවෝ තමන්ගේ අස්මානේ තියාගන්න. මොකද ඒගොල්ලෝ මොනවද කරනවන්නේ කියන ගැන හරි අවබෝධයක් ගන්න. හැබැයි 6 වසරේ ඉඳන් අම්මලා තාත්තෙන් වෙන් වෙලා බෝඩින්ග නැවතිලා ඉඳලා ඒ තමන්ගේ A level ජීවිතය වෙනකම්ම ගත කරා. වර්තමානයේදී ඉසුරායියා කැම්පස් එකට යන්නේ ඒත් බෝඩින් වෙනවා. පසන් ඉන්නේ ඒ බෝඩින් වෙමයි. මම 2014 මම මේ ශිෂ්‍යත්වයේ ශිෂ්‍යත්වයේම දැස් පාලේ තමයි කොළඹ ඉන්නේ පළවෙනි පාරට. ඒ කියන්නේ මම කොළඹ ගැන දැකලා තිබුණේ නැහැ. කොළඹ ඇත්තටම කිසිම දෙයක් දන්නේ නැහැ. ඉතින් මේ ඒත් එක්ක අපි දෙන්නට ගොඩක් ඉඩ අවකාශ තිබ්බා. ඒ කියන්නේ ගෙදරින් ගොඩක් ෆෝස් කරේ නැහැ මේ වැඩ කරන්න. දැන් අනිවාර්යයෙන් මේ දේවල් කරන්න ඕනේ. අනිවාර්යෙන් O level පාස් වෙන්න ඕනේ. එහෙම අපි ෆෝස් කරේ නැහැ. ඒත් අපිට පුළුවන්කම තිබ්බා. ඒ කියන්නේ පිටපයින් නැතුව ට්‍රැක් එකේ හරි විදිහට ඒ වැඩ ටික කරගෙන යන්න. පිට යනවා නම් ඕන තරම් නිදහස තිබ්බා මල්ලි. ඔයත් කියන්නේ self control එක තියාගන්න එක තමයි වැදගත්ම දේ. ඔව් දැන් ගොඩක් අපේ වයසේ ළමයි වුණත් අර ඒ ලෙවල් වලට ඇවිල්ලා දැන් ඕනට වඩා නිදහස හම්බුනාම ඒ ලෙවල් අනාගන්න ඕන තරම් අහලා තියෙනවනේ වයි මයි දෙන්නම්. ඉතින් එහෙම බලද්දී අයියයි මායි මේ අර ගෙදරින් ළඟ නැහැ කියන එක වුණත් අපි දැක්කේ නැහැ ඒක අඩුපාඩුවක් විදියට. දැන් ගෙදරින් කට්ටිය නැති හින්දා අපි ගොඩක් හුරු වුණා මේ තනියම දේවල් කරගන්න. සමාජයේ එක්ක අපි ගැටුණා. තනියෙන් බස් වල යන්න පුරුදු වුණා. ඇත්තටම මං කොළඹට එනකන් තනියෙන් එච්චර දුරක් බස් එකකවත් ඇවිල්ලා තිබ්බ කෙනෙක් නෙමෙයි. ඉතින් ඒ ඔක්කොම හුරු වුණේ මේ දෙහින්ද. ඉතින් මම ඒක දකින්නේ හොඳ දෙයක් විදියට අපේ දෙමව්පියෝ කරපු. ඉතින් ඇත්තටම දෙමව්පියන්ට බැරි හින්දානේ ඒක කරේ. ඉතින් මං ඒකින්ද ඒක අඩුපාඩුවක් විදියට දැක්කේ නෑ. දැන් අර ගොඩක් ළමයි ඔය වගේ දේවල් වුණාම අර මානසිකව වැටෙනවා. ඒ කියන්නේ දැන් මට දෙමව්පියොත් නෑ. මට මේක තනියම කරගන්න බෑ. හැබැයි ඉතින් ඒ ඔක්කොම බාහිර සාධක විතරයි ඒ ලෙවල් ජීවිතේ බලද්දි කවුරුත් ඔයාගේ මේ ඔයා වැඩ කරපු විදියවත් ඔයාට කොච්චර අභියෝග තිබ්බද කියලාවත් හොයලා බලන්න අන්තිමට වටින්නේ වගේ රිසල්ට් එක. ඉතින් ඒකින්ද මේ අර නැවක් වුණත් අර වටේ මුහුද තිබ්බ කියලා ගිලෙන්නේ නෑනේ. නැව ඇතුළට වතුර આવොත් තමයි ගිලෙන්නේ. ඉතින් ඕනම බාහිර දේවල් තමන්ගේ ඇඟ ඇතුළට දාගන්න නැතුව ඉන්න තාක්කල් ඔයාට මේ ඔය අභියෝගයක් විදිහට පේන්නේ නැහැ. මම කියන්නේ මම ලොකු රිසල්ට් එකක් දෙමු කියලා මීටත් වඩා හොඳ රිසල්ට් වලට යන ළමයි ඉන්නවනේ. ඉතින් ඒ වගේ තමයි. ඔව් නැව ඇතුළට නම් වතුරෙන් නැවේ තියෙන අඩුපාඩුවක් මිසක් මුහුදේ අඩුපාඩුවක් හින්දා නෙමෙයි. ඔව්. අර සමාජය අපිට වෙනස් කරන්න බෑ. සමාජය ඉස්සරහට යනවා. ඉතින් ඒකම අපිත් ඉස්සරහට යන එක තමයි කරන්න ඕනේ. වැරදි කියන එකවත් කාටවත් කම්ප්ලේන් කර කර ඉන්න එකවත් නෙමෙයි කරන්න ඕනේ. ඒ ලෙවල් ජයග්‍රහණය කරන්න ආපු ගමනේ ගොඩාක් කතා ඇති කියන්නේ. ඒ කතා අතරින් නංගිද මල්ලිට කියන්න තියෙන මොනවද? උතන නංගිලා මල්ලිලට කියන්න තියෙන්නේ දැන් ඔය ළමයි බහුතරය ගත්තොත් එයාලට අපිට නැති ගොඩක් දේවල් මේ වෙනකොටත් ඔයාලට ලැබෙනවා. විශේෂයෙන්ම දෙමව්පියන්ගෙන් ඔයාලට පන්තියට ගිහින් ඇරලා දානිකේ ඉඳලා ආහාර පාන ලෙඩක් වුණාම ඒකට බෙහෙත් ආදී ඊට පස්සේ රෙදි හොදන එකේ හැමදේම ඔයාලගේ ළඟටම කරලා දෙනවා. ඉතින් ඒක බලද්දි අපිට කිසි දෙයක් තිබ්බේ නැහැ. ඉතින් නංගිලා මල්ලිලට කියන්න තියෙන්නේ ඔයාලට මේ හැමදේම ලැබිලත් ඔයාලට අඩුපාඩු කී ඔයාලා ලකුණු අඩුවෙන් අරගෙන ඔයාලා වැඩ කරන්නේ නැත්නම් ඉතින් ඇත්තටම මේක කොච්චර සාධාරණද කියලා බලලා ඔයාලම හිතලා බලන්න. මොකද අපිට කිසි දෙයක් නැතුව අයියයි මායි දෙන්නම බොහොම අමාරුවෙන් හරි මේ වැඩේ ඒ කියන්නේ A level ජීවිතේ හොඳට අවසන් කරා. ඒ කියන්නේ සාර්ථක විදිහට. ඉතින් ඔයාලට අපි දෙන්නේ කතාවෙන් මොකක් හරි දෙයක් ගන්න තියනවා නම් ඒක අරගෙන ඒක මොටිවේෂන් එකක් කරගෙන වැඩ කරන්න කියලා තමයි නංගිලා මල්ලිලට මට කියන්න තියෙන්නේ. ඒත් එක්කම මට දෙමව්පියන්ටත් දෙයක් කියන්න තියෙනවා. දරුවන්ව කිසි දෙයකට ෆෝස් කරන්න එපා. ඒ කියන්නේ දැන් A level stream ඒ කියන්නේ subject stream එක තෝරන තැනේ ඉඳලා ලකුණු අඩු වුණා කියලා එයාලට බනින්නවත් එහෙම උකුත් කරන්න එපා. ඒ කියන්නේ ඇඩ්වයිස් දෙන්නේ වෙනාට කිසි දෙයක් බල කරලා කරගන්න බෑ. ඉතින් ඒක හොඳටම තේරෙන්නේ නැති අයියාගේ මගේ කතාවෙන් අයියයි මයි හැම දෙයක්ම ඒ කියන්නේ දෙමව්පියෝ අධීක්ෂණය තිබ්බේ නැහැනේ 100%. ළමයාට අර පුළුවන් තරම් අර තමන්ට නිදාසේ හිතන්න දීලා දෙයක් කරන්න ඉඩ දෙන්න කියලා තමයි කියන්නේ. ඉතින් ඒකට දෙයක් එකතු වෙන කවුද? ඔව් අනිවාර්යෙන්ම. ඒ කියන්නේ දැන් ඒක මගේ කතාවෙන් තමයි ගොඩක් දුරට ගන්න පුළුවන්. ඒ කියන්නේ මේ අර මට ගොඩක් ලකුණු අඩු වුණා මොකද ඒ ලෙවල් වල කාලේදී. එතකොට මේ මගේ ගෙදරින් ඒ කියන්නේ අම්මා තාත්තා කොයිලේකවත් මේ බල කරලා සැර කරලා මේ ලකුණු අඩුයි වැඩ කරන්න ඕනේ එහෙම කියලා බල කරේ නැහැ කවදාවත්. අපේ අම්මා කිව්වේ හැමදාම මට පුළුවන් කියන එක. අපේ අම්මා ඒ කියන්නේ මට ලකුණු 20වත් අපේ අම්මා කිව්වා පුතේ ඔයාලට ඉලෙවල් කරන්න පුළුවන් බය වෙන්න එපා.
එහෙම ගිහලා අම්මා හැම වෙලේම මාව මොටිවේට් කරා. ඉතින් ඒක ප්‍රතිඵලයක් වෙන්නේ නැති අනිවාර්යයෙන් මට හොඳ තැනකට යන්න පුළුවන් වුණා. දැන් මල්ලිටත් හොඳ තැනකට එන්න පුළුවන් වෙලා තියෙනවා. 2020 කොළඹ ආනන්දේ ඉංග්‍රීසි ලිටරේචර් වලින් වැඩිම ලකුණු ගන්න රත්නපුරෙන් ආව ගමේ කොල්ලෙක්. ඉතින් ඉස්සරහින් ඒ ගැන මතක් කරමු. ඉංග්‍රීසි ඉගෙන ගන්න වුණාව තිබ්බා. ඒත් එක්කම ලිටරේචර් කරන්න ගත්තට පස්සේ මේ මට දැන් ඉංග්‍රීසි දැනුම මදි කියන එක තේරුණා. මගේ වචන නෑ මං ගාව. කියන්නේ වචන වල තේරුම් දන්නේ නෑ. එහෙම අර ප්‍රශ්න ගොඩක් තිබ්බා. ඒත් එක්කම මම ඒකට පිළියමක් විදිහට මම කරේ ඉංග්‍රීසි බිම් වල සබ්ටයිටල්ස් එක්ක අර සිංහල සබ්ටයිටල්ස් නෙවෙයි ඉංග්‍රීසි සබ්ටයිටල්ස් එක්ක ෆිල්ම් බලන්න. කොහොමද අර මිනිස්සෙක් කතා කරද්දී වචන වෙනස් වෙන්නේ ඒ වගේ දේවල් වලින් තමයි මම ඉංග්‍රීසි ඉගෙන ගත්තේ. ඊළඟට සින්දු අහලා ඒත් එක්කම තමයි අර ගොඩක් ඉංග්‍රීසි දැනුම ටික ටික හදාගත්තේ. එහෙම කරලා මට පුළුවන් වෙනවා ඒ කියන්නේ අවුරුද්දේ ඉංග්‍රීසි ලිටරේචර් වලට ආනන්දෙන් වැඩිම ලකුණු ගන්න. ඒ කියන්නේ ප්‍රයිස් එකක් හම්බ වෙනවා ඒකට. ඒ ප්‍රයිස් එක ගන්න මට පුළුවන් වෙනවා. ඉංග්‍රීසි ෆිල්ම්ස් ඉංග්‍රීසි සබ්ටයිටල්ස් එක්ක බලලා ආනන්දේ ඉංග්‍රීසි ලිටරේචර් වලට වැඩිම ලකුණු අරගෙන පොඩි කාලේ ඉඳන් චිත්‍ර වලින් වාහන දැකලා මොරටු ඉංජිනේරින් ෆැකල්ටි මෙකැනිකල් ඩිපාර්ට්මන්ට් එකට තේරිලා ඉන්නවා. ඉස්සරහේ මොකක්ද මේ කතාව? පොඩි කාලේ ඉඳන්ම මේ ගොඩක් ඔය වාහන වලට ආසයි. වාහන අඳින්න මේ ගමේදී දකින්න හම්බෙච්ච ලොකුම වාහනේ තමයි බස් එක. ඒකට පොඩි කාලේ ඉඳලා මේ අර බස් ඇඳලා බස් පිස්සුවක් ටිකක් තිබ්බා. මං ඇඳලා යාළුවන්ට දෙනවා. පොඩි කාලේ ඉඳලාම ඒ ඉගෙනට යන ලොකු උනාවක් තිබ්බා. ඒ කියන්නේ වාහන හැදෙන්නේ කොහොමද? වාහන කියන්නේ මේ වාහනයක අභ්‍යන්තරික විවෘත ඉගෙන ගන්න ලොකු ආසාවක් තිබ්බා. ඒත් එක්කම මං විස්තර හොයලා බැලුවා මොකද්ද මට කරන්න පුළුවන් කියන එක. මට කරන්න තියෙන්නේ එතකොට මොරටුවට ගියොත් මෙකැනිකල් ඉංජිනේරින් කියන කෝස් එක තමයි. එතකොට එන්නේ මෙකැනිකල් කරන්න මම දැන් සිලික්ටා තියෙනවා. පසන්ට මොන වගේ අරමුණක්ද තියෙන්නේ ඉංජිනේරින් වල? ඇත්තටම දැනට ලොකු එහෙම ඉස්සරහක් ගැන හිතලා දැනට හිතාගෙන ඉන්නවා බයෝමෙඩිකල් ඉන්ජිනේරින් වලින් ඉස්සරහට. ඔව් නිසා මල්ලි මේ බයෝමෙඩිකල් ඉංජිනේරින් ෆීල්ඩ් එක ගැන ලොකු අයිඩියා එකක් මේ දැන් බලන් ඉන්න නංගිලා මල්ලිලට නැතුව ඇති. මම ඒක ගැන පොඩි විස්තරයක් දෙන්නම්. ඇත්තටම බයෝමෙඩිකල් ඉංජිනේරින් කියන එක හෙල්ත් සෙක්ටර් එකට සම්බන්ධ දෙයක්. එතකොට එකෙන් වෙන්නේ අපේ හෙල්ත් සෙක්ටර් එකට සම්බන්ධ මැෂින්ස් ඊළඟට ඔය හෙල්ප් ඒඩ්ස් උපකරණ මේවා ඩෙවලොප් කරන එක. මේවා ඩෙවලොප් කරන එක ලාර්ජ් ස්කේල් එකකින් කරන එක. සමහර විට මේ එතකොට මොරටුවේ මේ කෝස් එක ගැන කතා කරොත් මට මතක විදිහට 15 දෙනෙක් හරි 16 දෙනෙක් හරි වගේ තමයි ගන්නෙ. ඒක කරන්න කැමති කවුරු හරි ඉන්නවා නම් දැනට යුනිවර්සිටි ඔෆ් මොරටුව විතරයි තියෙන්නේ. නංගිලා මල්ලිලා ඕගොල්ලෝ මොරටුවට මුලින්ම පාස් වෙන්න ඕනේ මැත්ස් වලින්. මැත්ස් වලින් A level කරලා මොරටුවට පාස් වෙලා ඊළඟට පළවෙනි සෙමෙස්ටර් එක්සෑම් එකෙන් ඉහළම ලකුණු ගන්න ආයෙත් තමයි ඇප්ලයි කරන්න පුළුවන්. පළවෙනි 16 දිනකට වගේ ගොඩක් දුරට බයෝමෙඩිකල් ඉංජිනේරින් ෆීල්ඩ් එකේ ඉගෙන ගන්න අවස්ථාව හම්බ වෙනවා. ඔය පාඩම් වැඩ කරගෙන යද්දී ගෙදරින් අම්මගේ තාත්තගෙන් හම්බෙන මොටිවේෂන් එක හරිම වැදගත්. හැබැයි 6 වසරේ ඉඳන්ම අම්මයි තාත්තයි ඉස්රෝයාගේ පසංගේ ළඟ හිටියේ නෑ. ඒකට අම්මා තාත්තා වෙනුවට ඒ වෙනුවෙන් මොටිවේෂන් එකක් හම්බුනේ කොයි වගේ තැනකින්ද? ඔව් ඇත්තටම නදීජේ කියන්නේ ඒ ලෙවල් කාලෙදි ගොඩක් ළමයි ඔය කඩාවැටීම් වලට ලක් වෙන සමහරලාට ලකුණු අඩු වැඩි වීම මත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ගෙදර තියෙන ප්‍රශ්නයක් නිසා හරි ගොඩක් වෙලාවට කඩාවැටෙනවා. ඉතින් ඒ වෙලාවට ඇත්තටම ඒ ලෙවල් කරන ගමන් ඉගෙන ගන්න ගමන් ඉස්සරහට යන්න නම් හොඳ පොසිටිව් මයින්ඩ්සෙට් එකක් තියෙන්න ඕනේ. ඉතින් අපි පුස්සල්ලසගේ ක්ලාස් එකට ආවම අර පුස්සල්ලස උගන්වන්නේ ෆිසික්ස් උනාට අපිට ඇත්තටම ගොඩක් උදව්වක් වුණා. සර් හිතන විදිහට ජීවිතේ දකින්න පුළුවන් වුණාම දැන් සර් හැම වෙලෙම කියන්නේ මේක දෙයක් නෑ. රටට වැද්දායි පුද්ගලයෙක් වෙන්න. ඒ වගේ දේවල් කියද්දි ඉතින් ඇත්තටම අපිට හිතෙනවා ඉතින් මේවා ඇත්තටම ප්‍රශ්න නෙමෙයි. ඇත්තටම දැන් අපි දෙන්නට තිබ්බ අභියෝගات එක්ක බලද්දී හොඳ ටයිම් මැනේජ්මන්ට් එකක් ඕනි මේ හැමදේම බැලන්ස් කරන් යන්න. ඉතින් ඒ දේවල් හැම හම්බුණා පුස්සල්ලසගේ ක්ලාස් එකට ආපු එකට. ඉතින් මට හැම වෙලේම පුස්සල්ලසට ගොඩක් ස්තුතිවන්ත වෙන්න ඕනි. අපි දෙන්නට මෙහෙම ලොකු ජයග්‍රහණයක් ගන්න සර්ගේ ක්ලාස් එක ගොඩක් උදව්වක් වුණා. සර් මොටිවේට් කරද්දි කියන දේවල් ගොඩක් දුරට අපේ අම්මා ගෙදෙද්දි අපිට කියන දේවල් වලට සමානයි. ඉතින් අපේ අම්මත් කියන්නේ හැම වෙලෙම මේක ලේසි, මේක කරන්න පුළුවන්, ලොකුවට හිතර ගන්න එපා. කොටසෙන් කොටස මේවා කරගෙන යන්න. අර එක කොටසක් ඉවර කරගන්න. එහෙම කෑලි වලට බෙදාගෙන වැඩ ටික ඉවර කරගන්න. අර ඒ වගේ කියන දේවල් ගොඩක් දුරට පුස්සල්ල සර්ුත් කිව්වා. එතකොට අර අපිට අම්මයි තාත්තයි ළඟ ඉඳියා වගේ තමයි මේ පුස්සල්සගේ පන්තිට ආවා. අර ගෙදරින් ඈත ඉන්දියට ගෙදර ළඟ වගේ දෙනන පුස්සල්සගේ ක්ලාස් එකට ආවා. කොළඹෙන් දිස්ත්‍රික්ක වෙන්න ඉස්කෝලෙන් ලැබිච්ච දායකත්වය මොන වගේද? ඔව් ඇත්තටම ඉස්කෝලේ ගැන ගොඩක් මතක් කරන්න ඕන නදීජ. මේ මම සාමාන්‍ය හැමදාම වගේ ඉස්කෝලේ ගියා. ඒ කියන්නේ 12 වසරේ මගේ ඇටෙන්ඩන්ස් 100ක් තිබ්බා. ඒකම වලදී ඉස්කෝලෙන් ලොකු දායකත්වයක් හම්බුණා. විශේෂයෙන්ම ඔය ගොඩක් අය කෙමිස්ට්‍රි ප්‍රැක්ටිකල්ස් අහන්නේ නැහැ කියලා ඒව නොකර ඉන්නවා. ඉතින් ඒනට අපේ ඉස්කෝලේ අර බලෙන්ම වගේ වුණත් මේ කෙමිස්ට්‍රි ප්‍රැක්ටිකල් ගොඩක් හොඳට කෙරුවා. ඒ වගේම තමයි ෆිසික්ස් ප්‍රැක්ටිකල් වුණත්
හැමදේම ඒ උපකරණ ලබා දීලා කියලා දෙනවා. ඉතින් පුස්සලසගේ ක්ලාස් එකෙත් එතකොට කරා. එතකොට නිකන් අපිව තවත් රිවයිස් වෙනවා සර්ගේ ක්ලාස් එකේ තිබ්බ හින්දා. ඉස්කෝලෙන් ඇත්තටම ලොකු දායකත්වයක් ලැබුණා. ඉතින් ටර්ම් ටෙස්ට් උනත් මම හැම එකම ලිව්වා. පන්ති පළවෙනියත් වෙලා තියෙන එකපාරක්. ඉතින් ටර්ම් ටෙස්ට් ලිව්වා කියලා ඉතින් ඒ වගේ ලකුණු අඩු වුණා කියලා අර සාපේක්ෂව අර බැලන්ස් පේපර් එකක් නෙමෙයිනේ ටර්ම් ටෙස්ට් වල හම්බෙන්නේ. ඉතින් මේක හැමෝම කියන කතාවක්. ඉතින් ඒ වගේ ලකුණු දැකලා අර කඩා වැටුන්නේ විශේෂයෙන් පුස්සලසගේ සැප් පේපර්ස් වල ලකුණු තමයි මම ගොඩම ෆිසික්ස් වලින් නම් සැලකුවේ. ඉතින් ඒකේ ස්ටේජ් හැමදාම වගේ තිබ්බා. අන්තිම මාස 6 තමයි මම ස්ටේජ් එකකින් පටන් ගත්තේ. ඉතින් එදා ඉඳලා අන්තිම පේපර් එක වෙනකම්ම හැමදාම වගේ ස්ටේජ් තිබ්බා. එකක් දෙකක් වගේ තමයි මිස් වෙලා තිබ්බේ. ඉතින් ඒකේ ලකුණු තිබ්බ හින්දා ඉතින් මට හොඳටම ඇති ෆිසික්ස් MCQ 48ක් හරියන්නේ. ඉතින් හොඳ දායකත්වයක් ලැබුණා. ඉතින් පුස්සලසගේ වැඩපිළිවෙල ගැන අමුතුවෙන් ආයි කියන්න ඕනේ. ගොඩක් අයලක් කළා කියලා තියෙනවා. ඉතින් තව දෙයක් තමයි ඉතින් මේ වගේ වීඩියෝ දැක්කාම ගොඩක් මම මොටිවේට් වුණා. ඉතින් මට ගන්න පැහැම ගුරුවරයෙක්ම මේ රිසල්ට් එක පිටිපස්සේ ඉන්න. ඒත් එක්කම මම මේක දැක් ගන්න කැමතියි. අර අපි කොළඹ නැවතිලා ඉද්දි අපි ගැන හොයලා බැලුවා ගොඩක්. මගේ යාළුවන්ගේ අම්මලා මගේ යාළුවෝ ගොඩක් අපිට උදව්. ගෙදරින් දුරයි වගේ තේරෙන්නේ නැති වෙන හැම වෙලේම මේ අපි ගැන හොයලා බලලා සමහර දවස්වල අපිට කැම හදලා ගෙනත් දීලා තියෙනවා. ඉතින් ඒකම මතක ගන්න මතක් කරන්න ඕනේ.